රන්නලි මහා සෑරදුන්ගේ පිහිටයි සියලු දෙනාටම. ඉතින් පෙබරවාරි මාසයේ 14 වෙනි දින පින්කම් මාලාවේ සියලු වැඩ කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් එදින උදේ 7:00 වෙනකොට පැමිණිලා එදා ඒ අපි සිදු කරන්නා වූ මහේශාක්‍ය පින්කම් මාලාවට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෑම මාසකදීම අපි මේ පින්කම් මාලාව ඒ ආකාරයෙන් සිදු කරනවා. මගේ කලින් වීඩියෝ වල මම මේ විස්තර සම්පූර්ණයෙන් දාලා ඇති. මොකද එතකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒ විදිහට මේ පින්කම් මාලාවට සහභාගී වෙන්න. සෑම මාසකදීම සිදු කරනවා. අපි මාර්තු මාසයේත් ලොකු පින්කම් රසක් සිදු කරන්න අපි කටයුතු දැන් සලස්වමින් යනවා. ඔයාලට ඒ පින්කම් මාලාවල් වලටත් සහභාගී වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක අවසානයේ අසිරිමත් පින්කම් මාලාවක වීඩියෝ එකක් තියෙනවා. ඔයාලා බලන්න. ඔයාලට දැන් මේකෙන් පසුව බලන්න පුළුවන්. ඔයාලා තුන්සිත ස්වාමීන් වහන්සේ රන්නලි මහා සෑරදුන් අපි සිදු කරා වූ ආශිර්වාද පොදවගෙන මේ වීඩියෝ එක බලන්න. ඉතින් එවන් වීඩියෝ එකක් එවන් පින්කම් මාලාවක් මේ මහා සෑරදුන් ඉතින් අභියසදී අසරදී සෑය වන්දනාමාන කරන ඔබ දැනට කටයුතු කරගෙන යනවා. ඉතින් ඔයාලට කැමති පින් කැමති මාලාවන් වලට නම් එවන් මහා පින්කමක් කරන්න ලොකු ආනිසංසයක් දායකත්වයක් ඔයාලගේ තියෙනවා. සියලු සහභාගීත්වය ලබා දෙන්න කැමති පින්වතුන් ඉන්නවා නම් අපි පොඩ්ඩක් දැනුවත් කරන්න. මොකද ඒ පින්කමේ වීඩියෝ එක ඔයාලා බලන්න. ඒ වගේම ඒ ස්ථානයේ අසිරිමත් පින්කම් මාලාවක් කරන්න තමයි අපි කටයුතු සූදානම් කරන්නේ. ඒවන් පින්කමකට ඔයාලට දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් නම් තනිව හෝ ඔයාලගේ දායකත්වය අරන් ඔයාලට කටයුතු කරන්න පුළුවන් නම් එවන් මහා පින්කමක් සිදු කරන්න මේ උතුම් ස්ථානය තුල. ඉතින් ඒක ගොඩාක් වටිනවා. මම විශ්වාස කරනවා. ඉතින් අර අපි සෑම මාසකදීම රුවන්වැලි සෑය ළඟ කරන්නා වූ පින්කම් මාලාවන් වලට ගොඩක් පිරිස් දායකත්වය ලබා දෙනවා. ඉතින් ගොඩක් පිරිස් සහභාගී වෙනවා. ඒ වගේ අපි මීට වඩා ලොකු පින්කම් මාලාවක් සිදු කරන්න ඒ වගේ පූජ්‍ය දීගල පියදසි ස්වාමින් වහන්සේ වඩම්මලා රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී මහා පින්කමක් සිදු කරන්න කටයුතු අපි සූදානම් කරන්න දැනට කතා කරගෙන යනවා. එහෙම දායකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිව දැනුවත් කරන්න. අපේ දුරකථන අංක තමයි 070 1600 173. මගේ කලින් වීඩියෝ වල අපි කරා වූ සියලු පින්කම් සියලු වීඩියෝ මේ කලින් අපි පළ කරලා තිනා ඒවත් ඔයාලට බලන්න පුළුවන්. රුවන්වැලි මහා සෑය ළඟ අපි ඒ සිදු කරන්නා වූ මහා පින්කම් මාලාවන්. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනතුණු බලන්න. ඔයාලට මේ මහා සෑය පිළිබඳ වටිනා වීඩියෝ එකක් මේ මම දාලා තියෙනවා. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රංසුච්චල බුද්ධ රූපං සුවන්න මාලිටි පතේත නාමං වන්දාමහං ධූපවරං මහග්ගං සංඛාසෝක තවේනාසිත දරාගෙන සන්ධ්‍යා වලාරත් පැවෙන වෙලාවට ඇතින් පේන හිමවත් පෝ තලාවක එන්නත සමිඳුනේ ඉන්නා දිහාවක. දානය දෙන්න කිව්ව වචනෙන් රැස් වෙච්ච පිනට හත් වතාවක් දෙව්ලොව ඉපදුණා. කොහොමද දානයක් දෙන්න කියන වචනේ අදහස? දැන් ඒකනේ අර ධර්ම දේශනා කරනකොට ධර්ම දාණයෙන් බොහෝ පින් රැස් වෙන්නේ. ඇයි ඒ දානේ ආනිසංස කියපු ගමන් 100 ගානකට දන් දෙන්න හිතෙනවා. ඒතර ඒ පින ඔක්කොම අර ධර්ම දානෙ දෙන කෙනාට රැස් වෙනවා. පැහැදිලිද? දානේ දෙන්න කියපු වචනේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හත් වතාවක් දෙව්ලොව ඉපදුණා. අපිට තේරෙනවා නම් මේ සතුරුකම් කරන කෙනා, මට පීඩා කරන කෙනා, මට අසාධාරණේ කරන කෙනා ගොඩාක් පව් කරගෙන
මේ කණන් අපායේ යන්නේ කියලා අපිට හිතෙනවා නම් ඒ මනුස්සයාට වෛර කරන්න එපා. ඒ මනුස්සයාට මේ සුළඟ විඳින්න දෙන්න. ඒ අවසානයේ විඳින සුළඟයි. ඒ මනුස්සයාට හොඳට කාලා බිල ඉන්න එක ගැන සතුටු වෙන්න. අවසානයේයි උන් කන්නේ බොන්නේ. ඒ කරුණාව, ඒ මෛත්‍රිය ඔය හදවත තුල ඇති කරගන්න. ඔයාලා වැටෙන්න එපා. උන් දුක් විඳිනවා ඇහිම් බලන් ඒ ගොඩට වැටෙන්න එපා. මොකද ඒ නිරේට වැටුනොත්, ඒ තිරිසන් ලෝකෙට වැටුනොත්, ඒ പ്രേත ලෝකෙට වැටුනොත් ළඟ ඉන්න කා විඳ ඉන්න දුකක් හොයන්න විදිහක් නැහැ. Tamante හෙලි පාර, තෝමර පාර, කඩු පාර Tamanටයි වදින්නේ. Satu kusumin